ආයිබෝන් අදත් ඔබ ග්‍රහ ශක්ති YouTube නාලිකාව සමග අද අපි වෙනස්ම කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජ්‍යොතිෂ ඇසුරින් රටේ අනාගතය පිළිබඳ යම් තීන්දුවක් ගන්න අද ඔබට මේ ප්‍රෝග්‍රෑම් එක වැඩගත් වෙයි. අපි ආරාධනා කරනවා අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා. අද අපි ආරාධනා කළේ ඔබ දන්නවා මීට කලින් අපේ වැඩසටහන පැමිණියා. ඒ තමයි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නීතිඥ නාමල් ප්‍රේමවර්ධන මහත්මයා. ආයිබෝන් නාමල් මහත්මයා. ආයිබෝන්. කෙලින්ම මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. රටේ අනාගත තත්ත්වය මොකක්ද? නැත්නම් මේ අපි ගත්තොත් රටේ පරිපාලන තත්ත්වය කොහොමද? ඔබතුමා මගෙන් කෙලින්ම අහන්නේ ඔය දේශපාලනික ප්‍රශ්නයක්. හරියටම හරි. දේශපාලන උත්තරයක් දෙන්නත් ඕන. කෙලින්ම උත්තරේ මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. කොහොමද ඔබ එහෙම කියන්නේ? මේ ආණ්ඩුව අවුරුදු 5 අනිවාර්යයෙන් යනවා. ලොවෙත් වැටෙන්නේ නැහැ. ඒක පැහැදිලිව කියනවා. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙත් නැහැ. බල්ලෝ බිරුවට තවලම නවතින්නෙත් නැහැ. තවලම යනවා. ඒක මම කියන්නේ පුජ්‍යලිකව කාටවත් හිතවත් වෙලා නෙමෙයි. ජනාධිපතිතුමාට හිතවතුත් නැහැ, අගමැතිනියට හිතවතුත් නැහැ, මගේ මේ ආණ්ඩුවේ ඇතුලේ කවුරුත් ඇත්තෙත් නැහැ. මගේ පුජ්‍යලික දේශපාලන දර්ශනයක් තියෙනවා. ඒක මේ ආණ්ඩුවත් එක්ක එකඟ වෙන්නෙත් නැහැ සමහරලාට. ඒක මගේ ළඟින් ආශ්‍රය කරන කට්ටිය දන්නවා මගේ දේශපාලනය මොකක්ද කියන එක. හරි පුජ්‍යලික දේශපාලනය. ඒක මේක සාකච්ඡාවට අදාළම නැහැ ජයන්ත මහත්තයා. මම කියන්නේ රටේ ග්‍රහචාරය ප්‍රධාන චරිතවල ග්‍රහචාරය දේශපාලන චරිතවල ග්‍රහචාරය බලලා මිසක් ඔවුන් එක්ක තියෙන මගේ පෞද්ගලික ගණන් නිසා නෙමෙයි. අන්න ඒක ඒ කියන්නේ ඔබ කියන්නේ මේ ව්‍යවස්ථානුකූලව කොහොමත් අවුරුදු 5ක් මේ රජය ගෙන යන්න පුළුවන්. මේ පැත්තෙන් ගත්තොත්. නමුත් මේ ඔබ කියන්නේ සමහරට වැටිච්ච රජයන් තියෙන අපි දන්න පහුගිය කාලේ රජයන් වැටුණානේ. ඔබ කියන්නේ කාගේ කේන්ද්‍රයද නැත්නම් මේ රටේ ප්‍රධානීය කේන්ද්‍රය බලද කියන්නේ? රටක කේන්ද්‍රය කියන්නේ ශ්‍රී ලංකා කේන්ද්‍රය ගත්තොත් එහෙම කුම්භ ලග්නය. එතකොට කුම්භ ලග්නයේ ලග්නාධිපතිය සෙනසුරු. සෙනසුරුගේ ග්‍රහචාරය මේ වෙලාවේ කොහොමද යන්නේ? ගුරු ග්‍රහයා කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ කියලා රට ගැන මගේ මතයක් තියෙනවා. ඉන් පස්සේ ඔබ කතා කරන රටේ නායකයා මේ වෙලාවේ අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමාගේ කේන්දරේ තාම ප්‍රබලයි. ඒක ප්‍රබලයි. මං කිව්වේ කොච්චර කවුරු කිව්වත් මට අනුර කුමාර දිසානායක මහත්තයා මුද්දලික වැඩක් නැහැ. හරි. මට එතුමා දීපු දෙයක්වත් නැහැ. මම එතුමෙන් ගත්ත දෙයක්වත් නැහැ. මම එතුමට වෙනත් දේශපාලඥයෙක් කිව්වොත් මම ගත්ත දෙයක්වත් නැහැ, දීපු දෙයක්වත් නැහැ. නමුත් එතුමාගේ කේන්දරය අනුර කුමාර දිසානායක මහත්තයාගේ කේන්දරය තාම බලවත්. ඒක හොල්ලන්න බෑ. ඒ වගේම සහායක කේන්දර කියලා ගන්න ඊළඟ මට්ටමේ ඉන්න කේන්දර. ඒවත් තාම හොඳින් තියෙනවා. බලන්න ඔබ හොඳට ආණ්ඩුව මෙහෙම වැටිගෙන එනවා මොකක් හරි වෙලා. එහෙම වැටිගෙන එනකොට කොහෙන් හරි ඉන්න පාතාලයක හරි හවුලා ආයෙ මෙහෙම යනවා. හරි. මේ රොකට් විදිහට යනවා. මම කියන්නේ ප්‍රායෝගික උදාහරණ. ඒ මොකද? කේන්දරයේ බලවත්කම, කේන්දරයේ තියෙන ශක්තිය ඒක වෙනස් කරන්න බෑ මහත්මයා. ඒ නිසා මම ස්ථිරතාව වශයෙන්ම කියනවා අවුරුදු 5 ව්‍යවස්ථාවෙන් දීලා තිබ්බට යම් මං කිව්වේ මේ තවලම් වලට බල්ල බිරුවට තවලම නවතින්නේ නැහැ. කොහොම හරි යනවා හපුතලේ ඇදගෙන. ඒ නිසා බය වෙන්න එපා, සැලෙන්න එපා. හරිද? රටවැසියන්ට එහෙම කරදරයක් වෙන්න කිසි දෙයක් වෙන්නේ නැහැ. ආණ්ඩුවට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි දේශපාලඥයන්ට විපක්ෂීය දේශපාලඥයන්ට ඔබ මම හිතන්නේ ඊට පස්සේ ප්‍රශ්නේ අහනවා. ඒ නිසා පොඩි දැනුම් දීමක් තියන්න. ජූනි 2 වෙනිදා සුවිශේෂී ග්‍රහමාරුවක් වෙනවා. අවුරුදු 12කට 13කට සමායන මේ අවුරුදු 18කට විතර පස්සේ සුවිශේෂී ග්‍රහ පිහිටීමක් වෙනවා. ඒක හරිම ප්‍රබලාකාරයෙන් වෙනවා. ගුරුගේ ගමනේ කටකලක්නේට ගුරු උච්ච වෙනවා. එතකොට නම් විපක්ෂයේ ගොඩක් අයට හොඳ වෙන කට්ටිය ඉන්නවා. අපි කතා කරමු පස්සේ. ඔව් හොඳයි. අපි දැන් මේ අවුරුදු ඔබ කියන්නේ දැන් ආණ්ඩුව මේ අවුරුදු 5 ගෙනියනවා. ඔවුන්ගේ කාලේ ගෙනියනවා. ඔව්. ඊට පස්සෙත් මේගොල්ලන්ට ඉන්න පුළුවන්ද නැත්නම් වෙන කවුරු හරි ඒවිද? ඒක කියන්න ඇත්තටම කල් වැඩිද? කල් වැඩි අපි තාම මේ එන දේශපාලන රංගමට්ටල දිහා බලලා නෙමෙයි මම කියන්නේ. ජ්‍යොතිෂය ගැන කියලා බලලා කියන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මේ ආණ්ඩුවේ කලදසාව ඒ වගේම ලංකා කේන්ද්‍රයට බලපාන ආකාරයට ආණ්ඩුවක් මාරු කරන්න සූදානම ග්‍රහයන්ගෙන් තල්ලුවක් මේ වෙලාවේ ඇති කරන්නේ නැහැ. ඒක තමයි මට කියන්න වෙන්නේ. හැබැයි මම අර කිව්ව විදිහට ජූනි වලින් පස්සේ ආණ්ඩුවට
පැත්තෙන් කරන්න දෙයක් තියෙනවා ව්‍යවස්ථා සංශෝධනයට කකුල තියන්න. හොඳම අවස්ථාවක් වෙනවා ජූනි වලින් පස්සේ. හරිද? ඒක හරියට භාවිතයට ගත්තොත් මේ ගුරු ග්‍රහයාගේ වෙනස් වීම ආණ්ඩු උපදෙස් ගන්න තැනකින් හරි කොහෙන් හරි කමන්නේ ඒක ජ්‍යොතිෂ උපදෙස් ගන්න තැනකින් අරගෙන ඒක හරියට පාවිච්චි කරොත් බොහොම හොඳ පැත්තකට ව්‍යවස්ථා වෙනස යනවා. මම මේක ආණ්ඩු පත්‍ච්ච දවසෙම ඉදම්ම කියනවා මෙන්න මේ දවස් තමයි ව්‍යවස්ථා වෙනසකට කාලය එන්න කියලා. ඒකට කාලේ එනවා දැන්. ඒක හොඳටම මතක තියාගන්න ඕන. ඒ කාලේ එනකොට ගන්න ඕන. හැබැයි මේක අනාගන්න එකක් කරගන්න නරකයි. මොකද හොඳ අස්සයෝ දාලා තමයි රේස් එක දුවන්න ඕන. හරිද? කකුල කැඩිච්ච නොන්ඩි ගහන අස්සයෝ ඉස්සරහට දමෙන්නොත් කට කැඩිච්ච අස්සයෝ විශේෂයෙන් මතක තියාගන්න. කට කැඩිච්ච අස්සයෝ දාලා ව්‍යවස්ථා වෙනසට ගියොත් වෙන්නේ අර රේස් දුවන අස්සයට වෙච්ච එකම තමයි. ඒ නිසා කේන්දරය කියන එක පුද්ගලික කේන්ද්‍රය කියන එක රටේ කේන්ද්‍රය කියන එකෙන් ආණ්ඩුව පැත්තෙන් ඕක තමයි කරන්නේ. ඊළඟ කාරණේ විපක්ෂයේ ඉන්නවා ගුරු කටක ලග්නයට ගිය විට ප්‍රබල වෙච්ච නායක නායිකාවෝ. හරි. ඒගොල්ලෝ ප්‍රබල වෙනවාමයි සක්‍රයටවත් ඒක වළක්වන්න බෑ. ඒක ආණ්ඩුවත් තේරුම් ගන්න ඕන විපක්ෂය හොඳින් ග්‍රහණය කරගන්න ඕන. හොඳයි ඔය කාරණාත් එක මට තේරෙනවා දැන් ඇත්ත වශයෙන්ම නාමල් මහත්මයා එකක් තියෙනවා. දැන් අනාගතයේ ජනාධිපති පුටුවට යන්න රටේ නායකත්වයට යන බොහෝ දෙනෙක් සිහිනමාවින් ඉන්න කාලයක්. අපි ඒක වදින් පිළිගන්න දෙයක් නේ. දැන් ඊළඟ වරම නැත්තම් ඊළඟ පුටුවට යන කෙනා මොන වගේ කෙනෙක් කියලා යම් විදියක හිතන්න පුළුවන්ද? මොන වගේ කෙනෙක් එයිද කියලා හිතන්න පුළුවන්ද ඔබට? පැහැදිලිව කියන්න ඕන. අනේ ජයන්ත මහත්තයා ඔයාටත් තියෙනවා රාජයෝග. මටත් තියෙනවා රාජයෝග. මේ අපේ යාළු මිත්‍රයෝ හැමෝටමත් තියෙනවා රාජයෝග. හරිද? හැබැයි රාජ වෙන්න බෑ. වෙන්න බෑ. රජ වෙන්න බෑ. ඒව රාජයෝගකට කියන්නේ මේ ඉන්දියාවේ දාපු නන්නේ රාජයෝග කියලා ඔය ගම් ප්‍රධානීන් ඉන්නවා. ඒ මිනිස්සුන්ට රාජයෝග තියෙනවා. හරිද? පොඩි සමිති තියෙනවා. ඒවත් රාජයෝග තියෙනවා. හරිද? රාජයෝග කියලා තිබ්බ පමණින් රජ වෙන්න බෑ. ඒවට සිංහාසන යෝග තියෙන්න ඕන. ඒ එක්කම තියෙන්න ඕන තවත් තියෙනවා. කාලය බලවත් වෙන්න ඕන. සිංහාසන දැන් අපේ ලංකාවේ ඉන්නවා දැන් මේ වෙනකොට නම කියන්න ඕනෙත් නෑ. නායකත්වයට කෙනෙක් ඉන්නවා. එයාගේ කාලය ඉවරයි. එයාගේ මොන යෝග තිබ්බත් වැඩක් නෑ. එයාගේ කාලය ඉවරයි. එයාගේ බලවත් වූ කාලය ඉවරයි. එයා කොච්චර දැඟලුවත් කට ඇරියොත් ඡන්දයක් හරි තව අඩු වෙන වෙලක් වෙන්නේ. ඒක තමයි කාලයේදී අර යෝග බලවත් වෙන්නත් ඕන. ඒ නිසා හැමෝම ඉතින් රජ වෙන්න තමයි බලාගෙන ඉන්නේ. නමුත් ග්‍රහයන්ගෙන් ඒකට සපෝට් එකක් නැත්තම් ඒ රජ වීම කරගන්න බෑ. ඔබට උත්තරේ ලැබුණද තව විග්‍රහ කරනවද? නෑ ඔව් මට පැහැදිලි ඔබට අපිට කෙනෙක් නම් කළා කියනකොට ඔබ කියන එක පැහැදිලි. හරි දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් අපිට පේනවා දැන් ඒ වුණාට දැන් අපි කතා කළාම සමාජයේ සාමාන්‍යයෙන් මේ ආණ්ඩුවට තියෙන ප්‍රසාදය දැන් සමහර අය කියනවා අඩු වෙලා කියලා. සමහර අය කියනවා නෑ එහෙමම තියෙනවා කියලා. දැන් ආණ්ඩුවට තියෙන ප්‍රසාදයත් එක්ක ඉස්සරහටපත් වෙන්න පුළුවන් ද බැද්ද කියලා තීන්දුව වෙන්නේ. ආණ්ඩුවට තියෙන මේ ජන ප්‍රසාදය ඔබ කියන්නේ ඉදිරියේදී වැඩි වෙයිද අඩු වෙයිද? ජන ප්‍රසාදය තමයි. මම මේක කියපු ගමන් මේක කමෙන්ට් පල්ලෙහා මම දන්න දේ කමෙන්ට් වලින් කියයි මූ කොහොමද ආණ්ඩු තීරණය කරන්නේ? මම ඔබ්බෑ රේ මේකට බනිනවා. කමක් නැහැ බනින්න. මම ඔයාලට එක උදාහරණයක් කියන්නම් ජයන්ත මහත්තයා. 1997 චන්ද්‍රිකා මැතිණිය අරන් ආණ්ඩුව අවුරුදු 3යි. හරි. ප්‍රාදේශීය සභා මැතිවරණය 4-7 පරාද වෙන්න තිබ්බේ. චන්ද්‍රිකා මැතිණිය. ඡන්දෙට සතියක් හෝ දෙකකට කලින් මොකද වුනේ? නාලන්ද එල්ලාවලව මැරුවා වෙඩි තියලා. ඇහැලියගොඩ ප්‍රදේශයේදී. මට පස්සේ ඇහැලියගොඩ කුරුවිට ඔය ඇහැලියගොඩ ටවුන් එකේදී. හරිද? නාලන්දට මේ ඉස්සරහට යන්න කියලා තව එක්කෙනෙක් හැංගුණා. එයා තාම ජීවත් වෙතර ඉන්නවා. නාලන්ද මෝඩයා වගේ ගියා වෙඩි කාලා මැරුවා. අනේ ඡන්ද සියල්ලම දිනු චන්ද්‍රිකාගේ පොදු ජන එක්සත් පෙරමුණ. මේ 4-7 පරදින තිබ්බ පොදු ජන එක්සත් පෙරමුණ. ඉතින් මහත්තයෝ මොකද වුනේ? අන්න ග්‍රහය. හරි? නාලන්ද ඉල්ලාවලගේ ග්‍රහය හොඳ නැති වුණාට පොදු ජන එක්සත් පෙරමුණේ ග්‍රහය හොඳටම හොඳයි. ඒකයි උනේ. ඒකයි මං කියන්නේ මේ ආණ්ඩුව පරදින්නේ නැහැ කියලා. මොනවා හරි හේතුවකින් කප් එක ගහනවා. ඒක දෙකක් නැහැ කියන එක මම පැහැදිලිව කියනවා. අනිවාර්යෙන්ම මේ අවුරුදු 5 ගෙනියනවා. ගෙනියනවා. පැහැදිලිව. ජන ප්‍රසාදය කියන එක වැදගත්. ඒවා තියෙනවා.
හරිද? අන්තිම උත්තරයයි වැදගත් මහත්තයා. හොඳයි තවත් දේවල් අපි අහමු විවේකයෙන් පස්සේ. සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. බඩ පපුව දනවා බඩ පුරෝදාල වගේ. කෑම කන්න බෑ කිසිම පිරියක් නෑ. ඔළුව කැක්කුමයි වමන යන්නත් වගේ. ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. දේශීය ඖෂධවලින් නිෂ්පාදිත රාජපුර පංචබල අමෘතපානය ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. මට දැන් 100%ක්ම හොඳයි. පුදුම සහනයක්නේ දැනෙන්නේ. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙන දුක් විඳින්නේ. දැන් අපි ගැස්ට්‍රයිටිස් වලට ටටා කිව්වා. දියවැඩියාව සුව කරන වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් නිපද වූ ඉතා ඉක්මනින් සීනි මට්ටම අඩු කරන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ජීවිතය ප්‍රබෝධමත් කරවයි. පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත රාජපුර පංචජීව අර්ශස් තෙල. මුලගින්න මලබද්ධය මල සමග ලේපිටවීම අර්ශස් ගෙඩි ඇතුළු සියලුම අර්ශස් රෝගවලින් ඔබව සම්පූර්ණයෙන් සුව කරයි. රාජපුර පංචජීව අර්ශස් තෙල. මට තිබුණු දනිස්කැක්කම හොඳ කරගන්න මම හැම දොස්තර කෙනෙක් ගාවටම ගියා. ඇයි මට තිබුණු කොන්දේ අමාරුවට? හැමෝම ආතරයිටිස් කියලා බෙහෙත් දුන්නා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. ඔය අතරේ තමයි රාජපුර හන්දිතෙල ගැන හඬ ලැබුණේ. ටික කාලයයි පාවිච්චි කරේ දනිස් අමාරුව කොහෙන් ගියාද නැහැ. කොන්දේ අමාරුවක් තිබුණද කියලාවත් මතක නැහැ. ආතරයිටිස් ඉවත් හන්දි අමාරුව සහ කොන්දේ කැක්කුමට එකම විසඳුම පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකින් සමන්විතයි. රාජපුර හන්දි තෙල ඔබ සුවයෙන් තබයි.